අනිත් කතාව ફોකසින්. පන්තියක හෝ වේවා ඕන දෙයකට ඇත්තරම එක තැන සිහිය තියාගන්න එක. මේක ඔන්ලයින් වේවා ෆිසිකල් වේවා සියලු දෙයට ඊටාම තීරණාත්මකයි. හරිද? සාමාන්‍යයෙන් දැන් මිනිහෙකුට දේවල් අහන්න පුළුවන් ලෙවල්ස් 3ක් විතර තියෙනවා. සාමාන්‍යයෙන් පුළුවන් මිනිස්සෙකුට කවුරු හරි කතා කරාට කිසිම දෙයක් ඔලුවට යන්නේ නැති විදිහට මිනිහෙකුට ඕන නම් දේවල් අහගෙන ඉන්නත් පුළුවන්. හරි එකෙක් කතා කරනවා කිසිම දෙයක් අපේ ඔලුවට යන්නේ නැහැ. එහෙම දේවල් අපිට අහන් ඉන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් කතා කරන එක වෙන වෙන දේවල් අපේ ඔළුවේ යන ගමන් කියන දේත් අහන් ඉන්නවා. ඒතර මේ මිනිස්සයා කියන දේෙන් භාගයක් විතර අපේ ඔළුවට යනවා. භාගයක් විතර එළිය. එහෙම දේවල් අහන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් ඔළුවේ වෙන කිසිම සිතුවිල්ලක් එන්න දෙන්නේ නැතුව ඔළුව සම්පූර්ණයෙන් හතර වටෙන් සීල් කරලා બ્લોක් කරලා අපිට පුළුවන් අපි මේ වෙලාවේ ඉගෙන ගනිමින් ඉන්න හෝ අපි අහමින් ඉන්න එකට විතරක් 100% අපේ ફોකසින් අපිට දෙන්න පුළුවන් අවධානය අපිට දෙන්න පුළුවන්. ඒක ලේසි නෑ. ඒක ටික ටික අපි ට්‍රේන් කරන්න ඕන. කොහොමද ඒක වෙන්නේ කියලා මම කියන්නම්. හැබැයි ඒ පුරුද්ද හදාගත්තොත් ඒක ඔයාලගේ මුළු ලයිෆ් එකටම මාර වෙනසක් ඇති කරයි. එකක් ඉගෙන ගන්න එක සාමාන්‍යයෙන් ඔයාලට දේවල් මතක හිටිනවට වඩා මාර වැඩිපුර ප්‍රමාණයක් වැඩිපුර ඉක්මනට දේවල් මතක හිටින්න පටන් ගන්නවා. ඔයාලට මාර ලේසි වෙනවා වැඩ කරන්න. ඒ කියන්නේ වා තනියෙන් වැඩ කරද්දිත් ඔය ස්කිල් එක තියෙනවා කියලා කියන්නේ මාර අඩු වෙලාවක් තුර සෑහෙන ලොකු වැඩක් කරන්න පුළුවන් වෙනවා. හරි. ලස්සන වැඩේ කියන්නේ ඔය සමහරක් මිනිස්සු ඉන්නව නේද? සාමාන්‍යයෙන් මිනිහෙක් ඒ එක දෙයක් කරන්නෙත් අමාරුයි. සමහර මිනිස්සු ඉන්නේ වැඩ දෙක තුන මාර ලස්සනට බැලන්ස් කරලා කරනවා. එනේ තනි මිනිස්සෙකුට ඒ එක වැඩේ කොහොමද වෙන්නේ කියලා හිතා ගන්න බෑ. නමුත් වැඩ දෙක තුනක්ම බැලන්ස් කරලා හිතා ගන්න බැරි විදිහට දේවල් බැලන්ස් කරන මිනිස්සු ඉන්නේ. ඒ තියෙන්නේ ફોකසින් තමයි ස්කිල් එක. ඒකට යාට පුළුවන් එක දෙයක් කරද්දී අනිත් දේවල් ටික ඔළුවෙන් පැත්තකට දාලා ඒ දෙයට 100% ફોකස් වෙලා වැඩේ කරන්න ඕලා. මොකද ගොඩක් මිනිස්සුන්ට වෙන්නේ එකක් කරනකොට තව එකක් ඔළුවේ. අන්තිමට කරමින් ඉන්න එක හරියට වෙන්නේ නැහැ. ඉතින් අනිත් එක ගැන හිතේ හිතේට ඒක වෙන්නේ නැහැනේ. එකක්වත් වෙලා නැහැ. එහෙම නැතුව මේගොල්ලෝ කරන්නේ එක වැඩක් කරලා ගත්තා ඒකට 100% ආය නැහැ ફોකසින්. ඊට පස්සේ ඒකේ වැඩේ ඉවරලා තමයි ඊළඟ දෙයක් ගැන හිතන්නේ. මම කියන්නේ ඕගොල්ලෝ මේ ක්වොලිටි එක හදාගන්න. ඒක එකපාර හැදෙන්නේ නැහැ. ඒක හරි ආයාසයක් අරන් ඒක හදාගන්න ඕන. හැබැයි හදාගත්තොත් පුදුම වටිනාකමක් ඒක තියෙනවා. එතකොට ફોකසින් හදාගන්න ඕන. අපි යම් වැඩක් යනකොට ඒ දේ හැර වෙන කිසිම දෙයක් ඔළුවේ වැඩ කරන්නේ නැති වෙන විදිහට අපේ මයින්ඩ්සෙට් එක හදාගන්න ඕන. දැනට සාමාන්‍යයෙන් ඕගොල්ලන්ට බොහෝ විට විනාඩියකට දෙකකට වඩා හිමින්න බෑ. ඒක තමයි සාමාන්‍ය මිනිස්සුන්ගේ හැටි. අපේ ඇටෙන්ෂන් ස්පෑන් එක හරි කොටයි. බොහොම පොඩි වෙලාවක් තමයි අපිට එක දෙයකට අවධානය යොමු කරලා තියෙන්න පුළුවන්. ඒක වැඩි කරගන්නේ කොහොමද කියන මන්ද ගැන තමයි මම ඊළඟට චුට්ටක් ඒකත් කියලා ඉන්නේ. මම ඒක මීටින් එකේ කතා කරේ නෑ ස්පෙෂල් මීටින් එකේ ඒකයි. දැන් කොහොම හරි මෙහෙම හරිද? ඒක එහෙම උපතින් කවුරුත් අරන් එන ගිෆ්ටඩ් දෙයක් නෙවෙයි. මේක මිනිස්සු තමන් ජීවත්ව ඉන්න කාල සීමාව තුළ ප්‍රගුණ කරගන්නා දෙයක්. ඒතර එතනදී ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ තමන් ජීවිතේ කරන සියලු වැඩවලදී මේක පන්ති වලට තමයි ඕගොල්ලන්ට හොඳටම ඇප්ලයි කරන්න පුළුවන්. ඕනම පන්තියක මගේ පන්තියක් වෙන්න පුළුවන් ඕනම තැනක තමන් වැඩක් කරනකොට වාම හිතලා මතන මුලින්ම හරි මම දැන් මේ කොටස ඉගෙන ගන්න යන්නේ මම මේ වැඩේ ඉවරනකම් මගේ ඔළුව වෙන දේවල් වලට යොමු වෙන්නේ නැති වෙන්න ඔළුව සම්පූර්ණයෙන් සීල් කරලා මේ වැඩේට විතරක් ફોකස් කරලා ඉන්නවා කියලා මුලින්ම හිත හදාගෙන වැඩේට එනවා. ඊට පස්සේ ටිකක් දැන් ඉතින් ඔයා ඉන්නවා. ඉන්නකොට විනාඩි 2ක් යද්දී ඔළුවේ වෙන මොන මොනවා වැඩ ගන්න පටන් ගන්නවා. ආයේ ඒක පැත්තකට දාලා ආයෙ හිත හදාගෙන නෑ දැන් මේක අහනවා විතරයි ආයෙ මොකුත් හිතන්නේ නැහැ කියලා ආයෙ ඉන්නවා. ආයෙ විනාඩි 2-3ක් යද්දී ආයෙ මොකක් කරිනවා. දැන් ඔහොම තමයි මේක වෙන්නේ. හරිද? ගොඩක් ළමයින්ට වෙන්නේ ඔහොම කරාම මේක හරියන්නේ නැහැ කියලා අතල්ලා දාලා නිකන් ඉන්නවා මේ කරන එක තේරුමක් නැහැ කියලා. මතක් කරගන්නකො ඕගොල්ලන්ට ඇවිදින්න පුළුවන් උනේ කොහොමද කියලා. කොහොමද ඕගොල්ලන්ට ඇවිදින්න පුළුවන් මට්ටමට ඔයාලා ආවේ? උපදින ගමන් ඇවිදින්න පුළුවන්කම තිබෙන්නේ නැහැ නේ ඕගොල්ලන්ට. හරි. කොහොමද දැන් ඕගොල්ලෝ ඇවිදිනවනේ? දැන් හිතන්නකො පොඩි එකෙක් ඇවිදින්න බැරි පොඩි එකෙක් ඇවිල්ලා ආයෙත් අහනවා කොහොමද ඕගොල්ලෝ ඇවිදින්නේ කියලා. උන්ට කතා කරන්න බෑ පොඩ්ඩකට හිතන්නකො ඇවිදින්න බැරි කතා කරන්න පුළුවන් එකෙක් ඉන්නවා කියලා මාස 8 විතර උට කොහොම හරි කතා කරන්න පුළුවන්. හරි. ඇවිල්ලා අහනවා කොහොමද ඔයාලා ඕම හොඳට ඇවිදින්නේ අපිට බෑනේ කියලා අහනවා. උට කොහොමද අපි කියලා දෙන්නේ? තේරෙනවද? ඇවිදින විදිහක් වගේ එකක් ඇවිදලා හැර වෙන කියලා දෙන්න විදිහක් නැහැ නේ. මේකත් එහෙම තමයි. ඒ කියන්නේ දැන් ඇවිදින එක මුලින්ම බඩ ගාලා ඊට පස්සේ මොකක් හරි අල්ලගෙන නැගිටලා ඊට පස්සේ ඒක අල්ලගෙන ඇවිදලා ඊට පස්සේ අර අමාරුවෙන් වැටි අර පළල් විදිහට කකුල් තිය දෙපැත්තට අර අමුතු විදිහට ඇවිදින්න උන්. ආන් ඒ වගේ කැතට ඇවිද ගිහිල්ලා වැටි ඔළුව වද්දගෙන ආයි නැගිට ගිහිල්ලා අන්තිමට කොහොම හරි දැන් ඔය හරියට ඇවිදින්න පුළුවන් මට්ටමට ඕගොල්ලෝ ඇවිල්ලා තියෙනවනේ. ඔන්න ඔය විදිහට ඇවිදින එකක් පුළුවන් වෙන්නේ. මේකත් එහෙම තමයි. ඇවිදලා දෙතුන් පාරක් ඇද්දි මේක හරියන්නේ නැහැ මං වැටෙනවා කියලා අතල්ලා දැම්මම නම් මොකද්ද වෙන්නේ කියන්නේ තාම බඩ ගන්නවනේ නේද? හරි. ඒ වගේ තමයි ඕගොල්ලෝ ඔය ફોකසින් කියන එක හදාගන්න ඕනමයි. ඒක අනිවාර්යෙන් කළ යුතුම දෙයක්. වැඩේ යනකොට සියලු දේ පැත්තකට දැම්ම මේක විතරයි කියලා හිතාගත්තා. ඔළුවට මොකක් හරි එද්දි ආයෙ ඒක අයින් කරලා ආයෙ කොහොම හරි තියාගත්තා. ඔහොම මේක කරලා ටික මාසයක් විතර යනකොට ඕගොල්ලන්ට තේරෙයි විනාඩියෙන් දෙකෙන් පටන් ගත්ත එක විනාඩි 10ට 15ට වගේ වැඩි වෙලා තියෙනවා කියන්නේ. ඒ ඇති විනාඩි 15ක එකතැනක ෆෝකසින් තියාගන්න පුළුවන් කියන හොඳම ඇති. ඒ කියන්නේ ඊට වඩා තියාගන්න බෑ සාමාන්‍ය මිනිහෙකුට. ඒ කියන්නේ මං කියන්නේ විනාඩි 15 පස්සේ නැගිටලා යනවා කියලා නෙමෙයි. විනාඩි 15ක් එක දෙයකට 100%ක් තියාගන්න කියන මං කතා කරන්නේ. ඊට පස්සේ පොඩ්ඩක් ඔය මොකක් හරි දැන් මං වුණත් උගන්නන එකේ මගේ සැලසුම් කරන්නේ යන්නේ විනාඩි 15ක් තමයි උපරිම මන් දෙයක් කියලා දෙන්නේ. ඊට පස්සේ එක්ක නෝට් එකේ කෑල්ලක් ලියනවා. එහෙම නැත්නම් මොකක් හරි ප්‍රශ්නයක් කරනවා. ඒ වගේ මොකක් හරි එකට අපි මාරු වෙනවා. එහෙම තමයි මේ වැඩේ යන්නේ. ඒතර විනාඩි 15ක් ඕගොල්ලන්ට පුළුවන් නම් එක දෙයක ෆෝකසින් තියාගන්න ඒක ඇත්තටම ඇති. ඊට පස්සේ මැදින් ගානක් කරහින් මෙන් හදලා ආයෙ විනාඩි 15ක්. එහෙම තමයි යන්නේ. එතකොට මේ ඕක පුරුදු වෙන්න ඒක ඔයාලට තනියෙන් පාඩම් කරනකොට සහ පන්තිවල ඉන්න හැම තැනටම මාර උදව්වක් වෙයි. ඔන්ලයින් ළමයින්ට තියෙනවනේ පොඩි මෙහෙම ප්‍රශ්නයක්.
අර ලයිව් පන්ති වලට සම්බන්ධ වෙන්න සමහරක් වෙලාවට ඒ කියන්නේ අර ගෙවල් වල සද්ද බද්ද හෝ මොන මොනවා හරි හේතු නිසා ඔය සමහරක් ළමයින්ට නිකන් අර ලයිව් පන්තිය කරනකොට කන්සන්ට්‍රේට් නෑ වගේ එකක් තියෙනවා වෙන වෙන දේවල් වලට පොඩ කොළු යන ගතිය. ඒව අවම කරගන්න විවිධ දේවල් උත්සාහ කරන්න ඕගොල්ලෝ. ඒ කියන්නේ එකක් තමයි ඔයා පුළුවන් නම් ඔන්ලයින් පන්ති යන්න ඔයාගේ වෙනම මේසයක් හරි වෙනම තැනක් හරි තියාගන්න. ඒ කියන්නේ ඔයා සාමාන්‍යයෙන් පාඩම් කරන තැනම මේක ඉතින් සමහරුන්ට පුළුවන් සමහරුන්ට පහසුකම් තියෙන විදිහ අනුව බැරි වෙන්නත් පුළුවන්. Tamanට ගැළපෙන මොකක් හරි දෙයක් යොදා ගන්න. මම මේ නිකන් අදහසක් විතරයි කියන්නේ. මොකක් හරි ඔයා හිතන්න ගෙදර සාමාන්‍යයෙන් පාඩම් කරන මේසේ නොවන වෙනම මොකක් හරි මේසයක් පුටුවක් තියෙනවා. ඒ තමයි ඔයාගේ පන්ති මේසය. ඒ කියන්නේ ඔයා පන්ති යනවා කියලා එතෙන්ට තමයි එන්නේ. ඒ කියන්නේ ඒ අරින්නේ ඇත්තටම ওই භෞතික පන්තියේ බහුතරක් ළමයිනුත් අර ඈත ඉඳන් ප්‍රොජෙක්ට් එකකින් අපිව බලනවා මිසක් ඒ මිනිසුන්ට අපිව ඇත්තටම පේන්නේ නැහැ නේ ළමයින්ට. ඒතර ඕගොල්ලොන්ටත් ඉතින් මහ වෙනසක් නැහැ. ඔයාලට ඊට වඩා ළඟයි තව ඇත්තටම වෙන ළමයි නැහැ. ඇත්තට වෙනස තියෙන. අර උතන තියෙන අර ඔළුවේ නෑනේ මේ පන්ති යන්නේ කියලා ඔළුවේ තියෙන්නේ මම ගෙදර ඉන්නේ වගේ එකක් නේ. ඕක නැති කරගන්න පුළුවන් අර විදිහේ දෙයක් කරා නම් වෙනම හදාගන්න තැනක් මේක තමයි ඔයාගේ පන්ති වලට ඔයා වාඩි වෙන මේසය. ඒක වෙන පොත්පත් මොකුත්වත් නැහැ. ඒක වෙන දැන් ඔයා පන්ති කාමරේට එනකොට දැන් හිතන්න රොටරි හරි ගම්පහ ඉන්දීපේ හරි කාලේ සයන්ස් සෙන්ටර් හරි ඕගොල්ලෝ දන්න නගරේ ඕනෑම ඔන්ලයින් ඕනෑම භෞතික ආයතනයක් හිතන්නකෝ. දැන් ඔයා ඒ ආයතනට ඔයාගේ පොත් ටික අරන් යනවා මිසක් ඔයා යද්දි එතන පොත් තියලා කලින් කාපුවා ඊයේ බීපුතේ ඒක ඔය ටික මේසෙ උඩ නෑනේ. ඔයා ගියා පොත් ටික තිබ්බ වැඩේ කරා ගෙදර ආවා. ඔහොමනේ. ඔය වගේ ඔය මේසෙත් තියෙන්න ඕනේ. එතෙන් යන්නේ පන්තියක් වෙලාවට විතරයි ගියා ස්ක්‍රීන් එක තිබ්බා ඊට පස්සේ තමන් වැඩේ කරා වැඩේ වුණාට පස්සේ මේ ටික අරගෙන ආයෙ ගියා තමන් ඉන්න තැනකට. එතන වෙන දේවල් වලට පාවිච්චි කරන්නේ නැහැ. ඒතකොට ඔයාගේ මයින්ඩ් සෙට් එක හැදෙනවා. එතෙන් අර එතෙන් දහම් පොඩ්ඩක් වෙන කාම් ගතියක් වෙන සංසුන් ගතියක් වෙනම එකක් තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් අර භෞතික පන්තියක ළමයෙක් ඉගෙන ගන්නවා වගේම වෙන වයිබ් එකක් ඇවිල්ලා ඒ යටතේ වැඩේ ඉවරකම් ඔයාලට කරන් යන්න පුළුවන්. අර ඒකෙන් පොඩ්ඩක් ඩිසිප්ලින් හැදෙනවා. ඒ නිසා මේ දේවල්